වෙලා කොලේ සමග එකතු වෙලා ඉන්නේ. ආයි බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පෙබරවාරි මාසය නිවාස ඉදිකිරීම ආදී කටයුතු වලට අකප බව තමයි බොහෝ දෙනෙක් කියන්නේ. මේක නිකන් කෝණ මාසයක්. ඒ නිසා අඩු දින ගානකින් අවසන් වෙන නිසා සුබ මුහූර්ත නැහැ කියලා තමයි මතයක් පවතින්නේ. මෙන්න බලා ගන්න නස්සාස්ත්‍රානුකූලව තියෙන මතය. සුබ කටයුතු ආරම්භ කරනකොට සුබ මූර්ති ගැනීමේදී පෙබරවාරි මාසය කිසිසේත්ම අසුබ මාසයක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කෝණ මාසය ගෙවි වසරේ සුබ මුහූර්ති මුල් කාර්යය ආරම්භ වන්නේ ජනවාරි 15 ඉඳලා මාර්තු 15 වෙනකම්. පෙබරවාරි මාසයේ එම කාල පරාසය තුල තියෙන්නේ. එතකොට පෙබරවාරි මාසයේ නිවාස ඉදිකිරීම සහ අනෙකුත් කටයුතු සුබ කටයුතු සඳහා ඉතාමත්ම සුදුසු මාසයක්. ලෝකයේ බලන්න සුවිශේෂී ඉදිකිරීම් කීපයක් කරලා තියෙනවා පෙබරවාරි මාසයේ. ඇමරිකා එක්සත් ජනපදයේ පළමු බැංකුව ආරම්භ කරලා තියෙන්නේ 1791 පෙබරවාරි මාසයේ 25 වෙනිදා. Apple පරිගණක සංවර්ධනය ආරම්භ කිරීම ඒ වගේම Facebook ආරම්භ කරලා තියෙන්නේ පෙබරවාරි 4 වෙනිදා. මේවා උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. සුබ කටයුත්තක් ආරම්භ කරනකොට කළ යුතු දේ තමයි කෝණ මාසය සහ රාහු කාලය තමයි අරින්නට ඕනේ. මේක මේ පෘථුවිය තුල යම් කාන්දන් ශක්තියක් තිබෙනවනේ. මේ කාන්දන් ශක්තිය අධික කාලවකවානු ලෙස තමයි කෝණ මාස සලකන්නේ. ඒ වගේම රාහු කාලය හඳුන්වන්නේ. මෙන්න මේ හේතු නිසා. ඒතර පෙබරවාරි මාසය තුල සුබ කටයුතු සඳහා අකප මාසයක් ලෙස ජ්‍යොතිෂී සහ වාස්තු විද්‍යාව වෙන සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඔබට පෙබරවාරි මාසයේ නිවාස සඳහා මුල්ගල් තබන්න, උළුවහු තබන්න, ගෙවල් වලට ඇතුළත් වෙන්න ඉතාමත්ම ප්‍රබල නැකත් යෙදෙන පෙබරවාරි මාසවල තිබෙනවා. මෙන්න මේ දේවල් ඔබට පෙබරවාරි මාසයේ යොදා ගන්න පුළුවන්. ලින්ක් කැපීම් නැකත්, මුල්ගල් තැබීම් නැකත්, වහලට දැව තැබීම් නැකත්, ගෘහ ප්‍රවේශ නැකත්, උළුවහු නැකත්, ඉඩම් ප්‍රවේශ නැකත්. මේ නැකත් වලට පෙබරවාරි මාසයේ නැකත් යොදාගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. ඇත්තටම කුමන මාසයක කොයි විදිහට ඔබ නැගත් යොදාගත්තත් ඒ ගෘහයේ එහෙම නැත්නම් ඉඩමේ වාස්තු දෝෂ ඔබ අයින් කරලා නැත්තම් පෙබරවාරි මාසෙනේ කොයි මාසෙ කරත් සමහර විට ඒ අසුබ වෙන්න පුළුවන්. ඒ නිසා පෙබරවාරි මාසය කියන්නේ ලින්ක් කැපීම්, මුල්ගල් තැබීම්, වහල වලට දැව තැබීම්, ගෘහ ප්‍රවේශ වලට, උළුවහු නැකත් වලට, ඉඩම් ප්‍රවේශ සඳහා හොඳ මාසයක් කියලා නස්සස්ථානුකූලව ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි. ත්වන් සරණයි.